සුබ දවසක් වේවා හැමෝටම. මුලින්ම මම කියනවා මගේ YouTube නාලිකාව subscribe කරන්න. අද ආවේ ගායකයෝ දෙන්නේ පිළිබඳව කතා කරන්න. මේ දෙන්න ගැන කතා කරනකොට සමහරක් අය බණී, සමහරක් අය හොඳ කියයි. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් බොක්ස් එක විවෘතයි. ඔයගොල්ලන්ට ඕන අදහසක් දාගෙන යන්න පුළුවන්. මේ දවස්වල සමාජ මාධ්‍ය තුල ගොඩාක්ම කතා බහකට ලක් වෙන ගායකයෝ දෙන්නෙක් තමයි සෙහාන් මීරංග සහ චාමර වීරසිංහ. ඒකට හේතුව තමයි අපේ රටේ ප්‍රසංගයක් පැවැත්වෙනවා නම් ඒ ප්‍රසංගයට ඇවිල්ලා පැය භාගයක් ගීත ගායනා කරන්න ලක්ෂ 15ක වගේ ඉතා විශාල මුදලක් අය කරනවා. අපි හදවතේ තියාගෙන ජීවත් වෙන ගායකයෝ අන්න ඒ වගේ ලොකු මුදලක් අපේ රට බංකොලොත් වෙලා තියෙන. අපේ රට හරි අමාරුවෙන් යන්නේ. ඒ වගේම අපේ රටේ ජනතාව හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මුදලක් හොයාගන්න මාර විදිහට try කරනවා. ඒ සියලුම දේවල් පසකලා ඒගොල්ලොන්ගේ ප්‍රසිද්ධිය ලබාගෙන ඉන්නේ අපේ රටේ ජනතාවගෙන්. ඒ වුණාට ජනතාවට පෙරලා ජනතාවගේ පර්ස් එකට විදින චරිත දෙකක් තමයි ඒ චරිත දෙක. මගේ හදවතේ නෑ, කවුරුත් මගේ හදවතේ නෑ. මම ගීත අහනවා, හැමෝගෙම ගීත රස විඳිනවා. මට හොඳයි කියලා හිතුනොත් මම ඒක නැවත නැවත අහනවා. හැබැයි මූ මගේ හොඳම ගායකයා, මූ මගේ හදවතේ ඉන්න ඕන, මූ මගේ ඔළුවේ ඉන්න ඕන කියලා මතයක් මගේ නැහැ. ලොකු මුදලක් අය කරනවා. ලක්ෂ 15ක් කියන්නේ ඉතා විශාල මුදලක් අපේ රටට. ප්‍රසංග සංවිධානය කරන සංවිධායකයා ග්‍රවුන්ඩ් එකට කීයක් යනවද? සවුන්ඩ්ස් වලට කීයක් යනවද? ගායකයන්ට කීයක් අය කරනවද? ඉතින් මේ සියලුම දේවල් සංසන්දනය කරලා බලලා තමයි ඒගොල්ලෝ ටිකට් එකක් නිකුත් කරන්නේ. මේ ෂෝ එකට කී දෙනෙක් එනවද කියලා ඉවිල්ලා ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. 1000ක් නම් 800ක් නම් 900ක් නම් ඒ ගැන හිතලා තමයි ඒගොල්ලෝ ටිකට් එකක් නිකුත් කරන්නේ. 2500යි 5000යි ඔය වගේ ලොකු මුදල් වලින් තමයි ටිකට් එකක් නිකුත් කරන්නේ. ඇවිල්ලා බලපල්ලා කියලා. හැබැයි මේ ගායකයෝ ලක්ෂ 15ට වඩා අඩු මුදලක්, ලක්ෂ 1.5 දෙකක් වගේ අඩු මුදලක් අය කරනවා නම් අපේ රටේ ජනතාවට, අහිංසක ජනතාවට ෂෝ එකකට ටිකට් එකක් කරන රුපියල් 1500කට 1000කට වගේ අරන් ඇවිල්ලා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ රටේ ජනතාවට එහෙම බලන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. උඹලගේ හදවතේ හිටියට මේ මිනිස්සුන්ගේ හදවතේ නැහැ මචං. ඒක තමයි ඇත්තම කතාව. මම මේ කියනකොට උඹලට තේරෙන්න ඕනේ මේක. ඒකින්ද උඹලා ඔළුවේ තියාගෙන උඹලගේ මේ හදවතේ පච්ච කොටාගෙන එහෙම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ මචං. උන් අපිට ආදරේ කරන්නේ නැහැ. උන් ආදරේ කරන්නේ සල්ලි වලට, බලතණ්හාවට. හැබැයි උන්ට මුල අමතක වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවගේ ආදරේ දිනාගෙන, ජනතාවගේ SMS වලින් ඇවිල්ලා ලොකු ප්‍රසිද්ධියක් ලබාගෙන, සම්මාන පිට සම්මාන ලබාගෙන, හැබැයි ඒක පෙරලා අපේ රටේ ඒ ජනතාවගේ පොකට් එකට කෙලින පුද්ගලයෝ ටිකක් තමයි මේ මිනිස්සු. ඉතින් මෙහෙම කිව්වහම උඹලා මට බනි. සෙහාන් මීරංගලාට ආදරය කරන, අර බොක්ක උනක් දෙන, කැවුත්ත උනක් දෙන, එතකොට චාමර වීරසිංහටත් ඒ වගේ. ඉතින් ඒ වගේ මිනිස්සු ඇවිල්ලා බනි. හැබැයි ඇත්ත කතාව මේක තමයි මචං. ඇත්ත කතාව මේක තමයි. උඹලා හිතහල්ලකෝ මේ මිනිස්සු දෙන්න එක ෂෝ එකට ගෙන්නුවොත් එහෙම ලක්ෂ 30ක්. පැය ගීත ගායනා කරන්නේ දෙන්නම පැය භාගේ ලක්ෂ 30ක්. එතකොට මේ සංවිධායකවරයා අහිංසක ජනතාවට ටිකට් එකක් නිකුත් කරනකොට කොච්චර ප්‍රමාණයකින් ටිකට් එකක් නිකුත් කරන්න ඕනද? උඹලම හිතහල්ලා, උඹලම කල්පනා කරපල්ලා. උඹලා ඔය හදවතේ තියාගෙන ඉන්න ගායකයන්ගේ හැටි මම මේ කියන්නේ. මේක තමයි ඇත්ත කතාව මචං. මේවා කතා කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි මේ ගායකයෝ දෙන්නට කියනවා, උඹලට මේ ආදරය කරන මේ ජනතාවට මෙහෙම කරන්න එපා මචං. එපා. උඹලා සාධාරණ මුදලක් අය කරපල්ලා. මේ රටේ ජනතාව හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අමාරුවෙන් කුලී වැඩක් කළා සල්ලි හම්බ කරන්නේ. හැබැයි මේ මිනිස්සු ෂෝ එකක් බලන්නත් ඕනේ. ඒගොල්ලෝගේ ඒකාකාරීත්වයෙන් මිදිලා මනස හරි හදාගන්න. මේ මිනිස්සු ෂෝ එකකට ඇවිල්ලා විනෝද වෙන්න, ඒ පන් එකක් ගන්න. එහෙම තමයි අපේ රටේ ජනතාව කොල්ලෝ එන්නේ. ඉතින් එහෙම එන කොල්ලොන්ට, උඹලට ආදරය කරන කොල්ලොන්ගේ පර්ස් එකට නේද උඹලා මේ කෙලින්නේ. ඉතින් ඒකින්ද චාමර වීරසිංහ, සෙහාන් මීරංග ඔයගොල්ලෝ මේ ආදරණීය ජනතාව ගැන
පොඩ්ඩක් හිතන්න. ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ආදරයෙන් ප්‍රසිද්ධිය. ඒක තේරුම් ගන්න. ඉතින් ඔන්න ඔච්චරයි මට මේකේ කියන්න තියෙන්නේ. ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මට බණී උඹලා බැනපල්ලා කිසි ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න අවුලක් නැහැ. ඉතින් ඕගොල්ලොන්ගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ජය වේවා හැමෝටම.